පුළුවන් ඔබ දැසරක් ඒවා මගේ පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් කුමන අබේ මුමින් තියෙනවා. ඒ වගේ ඉස්සරහ පැත්තෙන් බලා ගන්න පුළුවන් බීච් එක තියෙනවා. මේ හරියට කියන්නේ මොකක්ද කියලා. පූජාවක් තියෙනවා මේ කැමිල්ලාගේ පූජාවක් තියෙනවා. ඒක ඉවර වෙලා තමයි අපි දෙකෙන් පස්සේ තමයි එන්ට්‍රන්ස් එකට යන්නේ. ගේට් එක ගාවට යන්නේ ඒ ටයිම් එකට. ඉතින් එතකන් හම්බෙමු. see you. දැන් දේවාලය. यो भक्ति තමයි. ආශිර්වාද කරන්නේ. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ දේවාලේ වල්ලියම්ම කියන කතරගම් දෙවියන්ගේ මෑණියන්. ඉතින් යා මෙතෙන් ඇවිල්ලා අමු කහ අමරලා මේක මෙතන දැන් තමයි ගාගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මෙතන පූජා කරන්නේ. විශ්වාසයක් තියෙනවා අනිවාර්යෙන් මෙතනට වල්ලියම්ම දේවතාවගේ දෙවියා ඇවිල්ලා තියෙනවා. බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් මේ අමුතු ලිඳක් දැක්කම මේ වතුර ගන්න මේකේ අමුතු සිස්ටම් එකකට ගන්න. අනිත්ව තියෙනවා කඹයක් නෑ සාමාන්‍ය වෙන අපි දැකලා තියෙන කඹේ දාලා වතුර උඩට ගන්න එකක් නේ දැකලා තියෙන්නේ. මේකේම නේ මේකේ තියෙනවා මේ කම්බියක් යකට කම්බියක් දාලා තියෙනවා. පේනවා ඉතින් මෙන්න මේකේ. මේ තියෙන්නේ තීරිවිලි වෙන වගේ ඊට පස්සේ කොන්ක්‍රීට් එකක් දාලා තියෙනවා. එනවා දැන් අන්න ඒක තමයි යන්නේ ඒක. සෙට් කරලා තියෙන ඊට පස්සේ අර කම්පියුටර්. වා. මොනවායි සිස්ටම් එකේ තියෙන මුර්ගන් දේවාලයක කරන බලන්න පුළුවන්. මුර්ගන් දේවාලය මොකද? අපි පිටියා ඊයේ තමයි අපි මෙහෙට ආවේ. ඉල්ලා දවසක් ඉඳලා කඳුළු ගහලා ඉඳලා යන වන්නාත පොට්ටල මෙතන කිලෝමීටර් 9ක් තියෙනවා. අද තමයි අපිට ආමන අඩුම දුර. එතනින් පස්සේ දින දුර පොඩ වැඩිලා දවස් 5ක් ඇතුළත අපි කතරගමට යන්න ඕනේ. සම්පූර්ණ දුර කිලෝමීටර් 195ක්. හරි මචං. හරි යා. යන් ඉස්සරහට. අරෝරා යන්. හරි යන්. අපි දැන් මේන් එන්ට්‍රන්ස් එක ගාවට යන්නේ අපි දැන් මේ කට්ටිය ඉන්න පට්ටව්වේ යන්නේ. ඒසි නෑ මේක ගමන. අද කිලෝමීටර් 9ක් යනවා. පස්සේ කියන්නම් කොහෙටද යන්නේ කියලා. අපි තාම ගේට් එකට තාම ගියේ නෑනේ. ඊට පස්සේ අපි දෙන්නම් ඔයාලට කොහොමද මේකේ කතන්දරේ කියලා. 2025 පාද යාත්‍රාව ඔන්න අපි පටන් ගත්තා. Into the heart of nature. අපි කොහෙටද යන්නේ අයියා? කිලෝමීටර් 25ක් 16ක්. දැන් නම් යන්න වෙන්නේ 10යි. 10යි. 10 කිලෝමීටර්ස්. දැන් අපි මේන් එන්ට්‍රන්ස් එකෙන් දැන් අපි ඇතුළට ආවා. කොමුණ වන උද්‍යානයේ ගාවින් තමයි අපි ආවේ දැන්. දැන් අපි යනවා සමනල
කැපුමට යනවා අපි ඉන්නවා සර් කෙනෙක් ඉන්නවා ඒ පිටිපස්ස යුත් එකේ. එතනට මේ අනිත් සර් ඉන්නවා මේ ඉන්නේ. අපි ඒක ටැමිලිලෙන් කියනවා නම් සර් කොහොමද ඒක කියන්නේ සර්? වන්නාති වෙට්ටුවෙල තමයි අපි දැන් යන්නේ. කිලෝමීටර මං හිතන්නේ 10ක් තියෙනවා. බලන්න මේ කොඩිය මේ අතුරුනවද කියලා. මේ නේද කොඩිය. මේක ඉතින් මේ පාද යාත්‍රාවේ යාලා දේවත්වයෙන් දිව්‍යයන්ට සලකන හින්දා තමයි මේ වගේ මෙන්න මේ වගේ කොඩියක් අරන් යන්න හේතුව මේ එළදෙන කියන්නේ තමයි යාලගේ සත්‍යය දෙවියන්ට වගේ සලකන්නේ සත්‍යෙක් මේ එළදෙන කියන්නේ ඉන්න බලන්න ඒ නිසා තමයි මේගොල්ලෝ මේ දේව භක්තිය යන්නේ මේ විශ්වාසයෙන් හරි ටික දුරක් එනකොට තමයි තේරෙන්නේ මේ කොච්චර අමාරුද වැඩක්ද කියලා මේක වතුර තමයි ඕනේ ඉල්ලන්නේ වතුර ඒ වාසෙට වතුර තමයි ඕනේ ඉතින් පුළුවන් නම් ඔයගොල්ලෝ වතුර අරන් එන්න අඩු ගානේ ලීටර් 10ක් විතර අරන් එන්න පුළුවන් නම් අරන් එන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට අරන් එන්න මොකද වතුර තමයි සෑහෙන්න වැදගත් මොකද ඉස්සරහට වතුර කියන එක ටිකක් අඩුයි සමහර වතුර බොන්න බෑ පුළුවන් නම් ඔයගොල්ලන්ට ජීවින එකක් වගේ දාලා පොඩ්ඩක් ගේන්න පුළුවන් නම් හොඳයි එතකොට තමයි පොඩ්ඩක් පිපාසය සංගිදෙන්න මොකද ඒ තරම් වතුර වෙහි කිව්ලයි බාන්න පුළුවන් අපිට හම්බුණා මේ ගාල්ලේ මල්ලි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා බාන්න පුළුවන් මෙන්න මේ මල්ලි මං හිතන්නේ අවුරුදු 3ක් තිස්සේ මේ පාද යාත්‍රාව යනවා අපිට පුළුවන් එයාගෙන් අහගන්න කොහොමද මේකේ පාද යාත්‍රාවේ කොහොමද මේ යන්නේ කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. හරි ආයිබෝවන් මගේ නම කවිස්ක මම සම්බන්ධ වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. එතකොට මේක මගේ තුන්වෙනි අවුරුද්ද අපි යන මේ පාද යාත්‍රය. එතකොට මේ පාද යාත්‍රය පටන් ගන්නේ යාපනයේ ඉඳලා මේක කතරගමට යන පාද යාත්‍රය. එතකොට දැන් අපි යන්නේ කතරගම පෙරහැර පටන් ගන්න. දැන් අපි ගිහිල්ලා මේක ඉවර වෙනවත් එක්කම තමයි කතරගම පෙරහැර පටන් ගන්න. එතකොට කොඩි උත්සවය කියලා කියනවා. ඒක පටන් ගන්න කතරගම පෙරහැර පටන් ගන්න. එතකොට යාපනයේ තියෙනවා සෙල්ලසම්මදි කියන මුරුගන් කෝවිල. ඒ කෝවිලෙන් තමයි යාත්‍රය පටන් ගන්නෙ. එතකොට මේ බැතිමතුන් ගොඩක් දෙනෙක් යාපනින් ගමන ආරම්භ කරපු කට්ටිය. එතකොට ඒ කාලයක් තියෙනවා අර යාපනයේ කතරගම ඒ කියන්නේ යාපනයේ මුරුගන් කෝවිලේ පෙරහැර ඉවර වෙලා ඒ කියන්නේ දවස් 5ක පූජාව ඉවර වෙලා එහෙන් අර වේල් අරගෙන ඔයගොල්ලෝ දකින්න ඇති මිනිස්සු අර වේල් අරන් යනවා මේ ඉතින් මේ ඉංග්‍රීසි මචං කාටද මේ දින්නේ வணக்கம் பக்தடியார்களே நாங்கள் தற்பொழுது கதிராம பாத யாத்திரையில் சென்று கொண்டுள்ளோம் இங்கு நிறைய மக்கள் கூட்டம் வந்த வண்ணம் உள்ளனர் එතකොට හරිද මේක වෙන්නේ මෙහෙමයි දැන් කතරගම නෙවෙයි සෙල්ලසන්නදි කෝවිලේ වල්ලි කොඩි කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ වල්ලි අම්මාට සම්බන්ධ වෙච්ච පැල වගේක් මම හිතන්නේ. එතකොට ඒක හැදෙන කාලෙට තමයි ඒ කියන්නේ දලු දාන කාලෙට වගේ තමයි මේ කතරගම පෙරහැර සිදු වෙන්නේ. ඒත් එහෙම තමයි පුරාවෘත්තේ තියෙන්නේ. මේක ඊට ඈත අතීතයේ ඉඳලා දෙමළ ජනතාව විසින් කරගෙන ආපු එකක් පත්තිලිවතක් විදියට දැන් නූතන කාලේ වෙනකොට අපි ජාතික තරුණ සේවා සභාව එතකොට තරුණයෝ වශයෙන් අපි මැදිහත් වෙනවා. එතකොට එහෙ ඉඳලා ඒක ඒ කාලෙන් හරියට දවස් 5 එහෙ පූජා ඉවර වෙලා එතනින් මේ වේල් කියන අපි කියනවා මුරුගන් දෙයියන්ගේ ආයුධය කියන වේල ආයුධය කියන එක එහෙනම් බාර වෙලා පරම්පරා ගණනාවකින් ඒක කරගෙන යන මිනිස්සු ඉන්නවා. ඒක අරගෙන යන්නේ කතරගම පෙරහැරට. කතරගම ගිහිල්ලා ඒ දෙවියන්ට ඒක දීලා පූජෝපහාර කරනවත් එක්ක තමයි මේ කතරගම පෙරහැර පටන් ගන්නෙ. එතකොට අපි ගමන ආරම්භ කරේ මඩකලපුව අපේ මාගම්මන් කෝවිලේ තමයි පටන් ගත්තේ අපි. දැන් අපි කතරගම දක්වා යන ගමන් අද දවසේ සිටින්නේ වන්නති වෙට්ටු. එතනින් අපි එහාට සම්බන්ධ වෙමු. හරි අනිවාර්යයෙන් එහෙනම් thank you මල්ලි හරි මම දැන් කොච්චර කාලද මේ පාද යාත්‍රාව කීපාරක් ගිහලා තියනවද අපි මේක තුන්වෙනි පාර right ජාතික තමුසේ right හරි එහෙනම් යන් ඉස්සරහට නිවිත් එනවා thank you very much thank you very much thank you අනේරුම් පිසුලේ නේ ආතේ තියෙන්නේ වේලායුධය this one is වේලායුධය වෙන වල බලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි වේලායුධය කියන්නේ මේක කතරගම දෙයියන්ගේ අතේ තියෙන ආයුධය right
දැන් කියන්න තියෙනවා මොකද මේ අපිටත් ඉතින් පාරේ යනකොට ඉතින් එක එක දේවල් අපිට හම්බ වෙනවා. ඉතින් මගේ යාළුවා ධනුස් හම්බෙලා තියෙනවා යාට කුකුස් එක පියාටක් වාන්න පුළුවන් ඔයගොල්ලන්ට කොහොමද කියලා එක්සක් පියාට ඉන්න තියෙනවා. සෑහෙන වටිනවා ඉතින් අපි මේ අරන් යනවා ඉතින් අපිට හැටිච්ච දේවල් නේ ඉතින් සත්තුන්ගේ දේවල්. රයිට් යා. මේ පොඩ්ඩක් ඉමන් හරින්න ආවා දැන්. බලන්න පුළුවන් කොහොමද මේකේ අවට තත්ත්වය කියලා. ඉන්න බලා ගන්න අවට තත්ත්වය කට්ටිය ගොඩක් ඉන්නවා. ඉමන් හරිනවා මේ ගහක් යට ඒ තරම් මාර අවුව සැරයි. වතුර තමයි ඉල්ලන්නේ වැඩිපුර. වතුර ටිකක් ඔයගොල්ලන්ට ගේන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. මේ වැඩේට මගෙත් එක්ක ආවා මගේ යාළුවෝ ඉන්නවා. මේ ඉන්නේ මිස්ටර් මනෝජ්. ඊළඟට කලින් ඔයාලා මතකද දන්නේ නැහැ ඔයගොල්ලන්ට හොටන් ප්ලේස් ගිය මගේ යාළුවා මගේ ධනුස් ඉන්නවා. ඊළඟට තව එක්කෙනෙක් වෙනවා පිටිපස්සේ. මිනිහාගේ වැඩි කැමති නැහැ කැමරේකට ෆේස් කරන්න. ඒ උනට දැන් නම් ෆේස් කරා. එයාගේ නම උදේෂ්. අපි අද තමයි ආවේ බදුල්ලෙන්. මට කලපුට ආවා. මට කලපෙන් කෙලින්ම ඔකතට ආවා. දැන් ඔකදින් තමයි මේ වැඩේ ජාතික කුමන ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ වෙච්ච එක. දැන් කිලෝමීටර් එකමාරක් විතර අපි ඇවිල්ලා ඉන්නේ. ඉස්සරහට යනවා එනවා. see you. දැන් අපි ආය ඇවිල්ලා ඉන්නවා. හරි මහන්සි. අවුවත් එක්ක පුදුම විදිහට මහන්සියක් තියෙන්නේ මේ. කිලෝමීටර් 2ක් විතර දැන් අපි ඇවිල්ලා තින්නේ. දෙකක් එනකොට ඔයගොල්ලන්ට හම්බ වෙනවා. තනි පාරක්. කියන්නේ තනි පාරේ එනකොට එක පාරකට හැරෙන්න තියෙනවා. ඒත් එතන අයිඩෙන්ටිෆයි කර ගන්න අඳුර ගන්න පුළුවන් මෙන්න මේ හරි පාරේ යනවා නම් යෝධගල් දෙකක් තියෙනවා. එක ගහලා තියෙනවා වෙනම යෝධගල් කියලා. ඒක පෙන්නන්න. ඉතින් පිටිපස්සේ තියෙන මගේ පිටිපස්සේ ඉතින් හරි පාරේ ඒගොල්ලන්ට යනවා නම් ඒක ගොඩක් වැදගත් වෙයි. ලොකු ගල් දෙකක් තුනක් මේකක් තියෙනවා මෙතන. අනිත් එක මේක ගහලා තියෙනවා යෝධ ලිප කියලා නේ. එතන දකින්න ඇති කියලා අන්න රයිට් එකේ තියෙන තියෙනවා යෝධ ලිප. හරි දැන් මෙතන තියෙන්නේ ඊළඟ ගල. ඉතින් හරි පාරේ මෙන්න මේ විදිහට තමයි යන්න තියෙන්නේ. කිලෝමීටර් දෙකක් ආවම එතන තියෙන බලා ගන්න පුළුවන් එන්නේ මේ ගල් තුන. යෝධ ලිප ගේන්ට් හෙත් කියලා ගහලා තියෙන්නේ. හරි එහෙනම් යන් ඉස්සරහට අපි මොකද වෙන්නේ කියලා. එනකොට පාර එනකොට ඉතින් වතුර ඉල්ලුව කට්ටියක් ඉතින් අපි වතුර දුන්නා ඒගොල්ලන්ට. අපි ගාව තිබුණෙත් නෑ. ඉතින් අපි අරගෙන බොහොම අමාරුවෙන් ඇවිල්ලා තමයි ඉතින් හරිම තිබහයි මේ ගමන. ඉතින් ගමන ඉතින් කියලා වැඩක් නෑ. එන්න ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න කොහොමද තත්ත්වය කියලා. මරු මේ පොඩි අයට තමයි වතුර ටිකක් දුන්නේ මම. ඉන්න බලන්න. ඔව් ඉතින් කට්ටිය ඉතින් වතුර නැතුව තමයි ඉන්නේ. මෙයාට තියෙන ස්නෙත් එක්ක තමයි වතුර ගොඩක් පෙවෙන්නේ.
මේ කාලේට විතරක් දාන්නේ කියන්නේ. මේ දවස් ටික සතියයිනේ මෙතන වෙන්නේ. ඒ සතියට අනිවාර්යෙන් ඊළඟ සැරේ වතුර දෙන්න බොහොම ඔයගොල්ලන්ට ඒ උදව්වක් වගේ මිනිසුන්ට. අනිවාර්යෙන් මේක දාන්න. Thank you. හරි ගිලෙන්න. පාදයාත්‍රය යනකොට මට රත්නපුර යාළුවෙක් හම්බුණා. නිෂාන් නම නිෂාන් නේද? නිෂාන්. ඉතින් එයාත් ගොඩක් කල් යුත් එකේ ඉන්න දැන් මං හිතන්නේ එයාත් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එයා දැන් ලොකු මේකක් කරන්න යන්නේ මේ අතේ තියනවා එයා ගාව ගුලි වගේක්. තමට ගුලි කිව්වොත් වෙන මොනවා හරි හිතයි නෑ මේක මේ කැලේට දාන්න යන්නේ මේක. මේ කොහොමද මේක වෙන්නේ බා ප්‍රොසෙස් එක? සාමාන්‍යයෙන් මේ පරිසර පද්ධතිය කටුක පරිසරයක්. ඒ දස් වෙනවා කියන බොහොම අඩුයි. වර්ෂාවත් ගොඩක් අඩුයි. මේ කන්දා මේ ක්‍රමයක් දිනවා මැටි කියන්නේ සාමාන්‍යයෙන් පස් වර්ගයක්. මේක ඇට මේකේ මැද තියෙන බීජ වර්ග. එක එක ශාක වර්ග වල විශාල ශාක වර්ග වල අපි පරිසර ආරක්ෂා කරන කරුණු විදිහට අපි යන ගමන විසි කරන් යනවා. ඊට පස්සේ කාලයකදී වර්ෂාව වැටලා මේක ඇතුළ දිය වෙලා බීජ පැලෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ කිසිල දින බිම් සාකාර පෝෂණය වැඩි කරනවා තමයි. ඉතින් කරමු නේද? හරි අනිවාර්යයෙන්. Right, thank you මචං යා. අපි සාහිත්‍යම කිව්වොත් ඉතින් සෙවිලා තිනවා. ගන්න පුළුවන්. වොච් එකේ වෙනෙත් දන්නේ. කියන්නම්කෝ 10350ක් ස්ටෙප්ස් වලින් කියවර වලින් ඇවිල්ලා තිනවා මම. යනවා ඉස්සරහට. අමුතුම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මරු ඉතින් ඇවිල්ලා බලන්න කොහොමද කියලා. කිලෝමීටර් කමාරක් දැන් අපි කිලෝමීටර් ඇවිල්ලා තියෙනවා 8මාරක් වගේ. කිලෝමීටර් 1මාරක් විතර තියෙනවා අද දවසේ අපේ කව කරන්න. ඉතින් දැන් වෙලාව 5:25. අපිට 6යි කාලෙ වෙද්දී අද ඉන්ඩකට කියන්නේ මේ ගමනේ ඉන්ඩකට යන්න පුළුවන් අද දවසේ. ඉතින් යා අපි යනවා දැන් පාරේ කට්ටිය වටේට ඉන්නවා. ඉතින් මහන්සි අරලා බීට තමයි යන්නේ මේක. තියෙන අවුරස් නැත් එක්ක දැන් තමයි පොඩ්ඩක් අවු පොඩ්ඩක් බැස්සේ. ඉතින් මේ අමාරුයි වතුර නැහැ. හරි අමාරුවෙන් තමයි යන්නේ. පොල්ලේ වේලෙනවා. ඉතින් මේ වතුර තමයි ඉතින් අර පිරිමැස්සුවෙන් පාවිච්චි කරන්න කියන්නේ. ඒ වගේම පුළුවන් නම් කැලි කසල එහෙම දේවල් ගේන්න එපා. shopping bag කනම්මන් පරිසරයට හානි කරන විදිහට නැති දේවල් ගේන්න එපා. ඉතින් හොඳයි ගමන. තාමත් යනවා. ඒ වාහනේ එනවා. ඉතින් මේ සැරේ 2005 පාදයාත්‍රාවට ප්‍රොජෙක්ට් එක බාර දීලා තියෙන ආමි එකට. නේවි එකට. sorry. නේවිගෙන් තමයි මේ වතුර සප්ලයි කරන්නේ. මේ පොඩි පොඩි ටැංකි තියෙනවා වටේට. ඉතින් ඒ ටැංකි වලට ෆිල් කරනවා වතුර. ඉතින් එහෙම සත්කාරයකුත් ඒ ආමියකින් කරනවා. ඒක සෑහෙන්න වටිනවා. එරయ్యා ඉස්සරහට. අම්මෝ. හරි වහන්සි දැන් බලමු අපි කොච්චර ස්ටෙප්ස් ගානක් ඇවිල්ලා තියෙනවද මගේ යාළුවයි. වෙනේත් දන්නේ. ඉතින් මම ගලවලා පෙන්නන්න පොඩි ඉන්න. අතර ගත්තා. එනවාද? පරවලින් ඉඳ පේන්නේ නැද්ද? රයිට්. යන්න. ඇවිල්ලා තියෙනවා
17,882ක් ස්ටෙප්ස් දවස් ඇතුළත මායි යාළුවයි බාණ්ඩ ඒ වගේම පරිසරයත් ඒ වගේම අමුතුම ලියක් තියෙන්නේ නැත්තම් මගත් එක්ක යන මේ පාද යාත්‍රාව ආරම්භ කට්ටිය යනවා නේද? වෙලාය වුණ. එන්න වර ගානක් අද වෙලින් ඉන්නවා. යාත්‍රාව යන්න. දවස් ඉවර කරන්න. එන්න බලන්න පුළුවන්. ඉතින් තමයි මේ මුලින් දැම්ම ආවේ මගේ පස්සෙන් ආවා ඉතින් සපෝට් එකක් දුන්නා මට සෑහෙන්න මගේ යාළුවා රත්නපුරේ ඩයල් එකක් තමයි ඉෂාන් නේම ඉතින් ගොඩක් උදව් කරා මට ඒ වගේම දැන් මම හිතන්නේ අපි ඩිස්ටිනේෂන් එකට කියන්නේ අද දවසේ තිබ්බ ඩිස්ටිනේෂන් එකට අපි ආවා කියලා හිතනවා බලා ගන්න පුළුවන් කොහොමද අද තියෙන view එක අද රැට කැම්ප් කරන්න තරක් වෙයි කියලා හිතනවා බලමු. ඉතින් දවසට ඉවරයි. ඊළඟ හෙට තමයි අපි ආය පටන් ගන්නේ. අපි කිලෝමීටර් මම හිතන්නේ කිලෝමීටර් 25ක් ඒ වගේ කොහෙටද අපි යන්නේ ඊට පස්සේ ලින්තුරට යන්නේ ලින්තුරට යන්නේ ඊට පස්සේ ඉදාටත් ඒ වගේ මේ වගේ කැම්ප් කරනවා ඊට පස්සේ එහෙනම් අද දවසට ඉවරයි. එහෙනම් see you